හායි ලස්සන ළමයිනේ මං අද ඔයගලන්ට ගෙනාවේ සතුට හිතෙන වීඩියෝ එකක්. මං හිතන්නේ විශේෂයෙන් ඔයගලන්ටත් වැඩිය මට සතුට හිතෙන වීඩියෝ එකක්. ඒ නිසා අනේ ඩෙම්පසන් සතුට වෙනවනේ කියලා හිතලා මේ වීඩියෝ එක බලන්න. මොකද අයියා ලංකාවෙන් උස්සන් ආපු ගොඩාක් බඩ දිනවා මට ඔයගලන්ට පේන්නන්න. එහෙනම් අද යමු අපි ලංකාවෙන් ආපු නිදානයක් හූරලා බලන්න. හූරලා නෙමෙයි නිකන් ගොඩ ගන්න නේද? ගොඩ ගන්න. මම මෙතනින් ඕගලන්ව තියන්නම්. එතකොට ඔයගලට ඔක්කොම ෆේර නිසා. හරිද? දැන් ඉතින් මෙතන බඩු ගොඩක් තියෙනවා. හරිද? දැන් ඉතින් ඩෙම්පසන් ඉන්න සතුටින්ලු ඉන්නේ. හරිද? ඉතින් ඩෙම්පසන්ට උගඩක්ම සතුට දෙන දේවල් ටිකකුත් මෙතන තියෙනවා. ඒ කියන්නේ ස්පෙෂලිම රික්වෙස්ට් කරලා ගෙන්න ගත්ත දේවල් ටිකක්. හරිද? එතන එහෙම ස්පෙෂලිම රික්වෙස්ට් කරලා ගෙන ගත්ත මුල් පදේ තමයි වෙන්නේ මේ තැඹිලි ගෙඩිය. හරි මනස. මේක මම ඔල්රෙඩි බීලා තියෙන්නේ ඔයගලට බේරෙම ඇති. මේක ඊයේම බිව මොකද ගොඩක් තිබ්බම සවුත් වෙනවනේ. මාරම රසයි, මාරම පැණි රසයි, මාරම මගේ ආත්මයම සතුටු වුණා මේ තැඹිලි ගෙඩියෙන්. ඉතින් මේක බිව්වා. හරිද? මෙතන තියෙන සමහර බඩු ඔල්රෙඩි මම එක එක්කෙනාට පොඩ දීලත් ඉවරයි. මෙතන ඊට පස්සේ තියෙනවා තව බයිට් පැකට් එකක්, රසමරස. මේ ඉතින් ලංකාවේ ඔයාලට අමුතුවෙන් බලන්න දේවල් නෙමෙයි. නෝන ඉතින් මම මේක කරන්නේ රටවල් වල ඉන්න අයට ඉරිසියා හිතෙනවා. ඔයගොල්ලෝ ඉරිසියා කරන්න එපා ප්ලීස්. මට මෙමය කලිසෝනේ. ලබ්බට කෝටු ගහලා වගේ මම කපුල් දෙක ගණන් ගන්න එපා. උඹලකට බෝතලයක් ගෙනලා තිබ්බා. මම ඉතින් මේකෙන් හැමෝටම බෙද යන ගමන් තාම. හරිද? ඊට පස්සේ මෙතන කූනිස පැකට් එකක් තියෙනවා. ටඩාන්. මට හිතුණා නිකන් එතන අවුව වැඩි වගේ කියලා. ඒ නිසා මම මෙතනට ගත්තා. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා මහදුරු පැකට් එකක්. ඊට පස්සේ සෝයා මීට් කඩයක් දාන සෝයා මීට් ගෙනා තවත් තියෙනවා මං හිතන්නේ. මේක දැල්ලු රහ, ඊට පස්සේ එළු මස් රස, තන්දූරි චිකන් රස, ඩෙවල් ඉස්සෝ රස, මෝජු රස, සෝයා මීට් ගොඩයි. අයියා දන්නවා සෝයා මීට්. අයියා තාස සෝයා මීට් කන්න. ඊට පස්සේ සමපෝෂක ගෙනාවා. සමපෝෂක නම් ගොඩක්ම අයියා තමයි. මට නම් සම්පෝෂකනේ මං එහෙම ලොකු සම්පෝෂක කරන්න කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි කැමති නැත්තේ නෑ. එයා ජිම් වැඩවලදී අර සම්පෝෂණ. ඊට පස්සේ තව මම කැමතිම දෙයක් ගෙනාවා. කොහොනේ ඒක? මෙන්න මේක. මෙන්න මේක. මම චොකලට් පෆ් කරන මාර ආසයි. මේ මං ගේන්න කිව්වා ස්පෙෂලි මාර තැඹිලි ගෙඩිය වගේම රික්වෙස්ට් කරලා ගෙන්න ගත්ත දෙයක් චොකලට් පෆ් එකක්. ඊට පස්සේ මේ තව මේ සෝයා මීට් මේක මොන රසවල කාරි රස, කකුලුව රස, දැල්ලෝ රස, සෝයා මීට්. තෝසේ මිශ්‍රණයක් තියෙනවා. මම තෝසෙත් දැන් හදන්න ඕනේ කියන්නේ. ඊට පස්සේ මෙතන 3-5 කුඩු තියෙනවා. මෙතනත් 3-5 කුඩු තියෙනවා. මෙතන නොබැදපු 3-5 කුඩු තියෙනවා. ඊට පස්සේ මෙතන සිද්ධාලේප තියෙනවා. සිද්ධාලේප මම පොඩි එකක් අරන් එන්න කිව්වේ. මේ එයා ලොකු 3ක්ම අරන් ඇවිල්ලා. මේ ලොකු 3යි. මම මෙතන එකක් තව දුන්නත් එක්කෙනෙක්ට. ඊට පස්සේ හම්බෝ මේවා දැක්කම ඉතින් ආසාවෙ බෑ. මෙතන තියෙනවා මේ අර කැස් බෑවේ. අර ලංකාවේ අර සුවනියර්ස් වගේ දෙන්නේ. යාගේ සිනියෝරලට දෙන්නයි මගේ අඳුරනේ එක්කෙනෙක්ට දෙන්නයි. ගෙදර තියාගන්න. මේ අර මාළු බාන එක්කෙනෙක් වගේ. යාගේ මෙහෙම අර මේ වෙනම මාළු මේ මොකක්ද බිලි පිත්තක් තියෙනවා මාළුවෙකුත් එක්කම. ඊට පස්සේ තව අලි. මේව නම් ගෙනාවේ යාගේ ඉතාලි යාළුවන්ටයි මගේ යාළුවන්ටයි. එයා වැඩ කරන තැන් වලට ඒගොල්ලන්ට දෙන්න. මේවා ගොඩක් දුන්නා. මේ ඉතුරු X3-4ක් තියෙනවා මෙතන. ඔල්රෙඩි දීලා ඉවරයි. ඊට පස්සේ I think මේ වල ඇනිවර්සරි එකට ඉන්න හම්බුනේ නැති නිසා මට එයාපෝට් එකෙන් Toblerone දෙකක් ගෙනාලා තිබ්බා. ඩාර්ක් චොක්ලට් එකක්. ඒතකොට එයාටත් කන්න පුළුවන් හින්දා මම හිතන්නේ මේ ගෙනාවේ. මේක ඇවිල්ලා white chocolate එකක්. honey and almond nuggets තියෙන golden caramel තියෙන එකක්. මේක ඒ දෙකකුත් ගෙනාලා තියෙනවා. එතකොට පපඩම් පැකට් එකක් තියෙනවා. ඊට පස්සේ අසමෝදගම් එකක්. මගේ මෙහි අසමෝදගම් චුට්ටයි ඉවරයි. කොච්චර කළා තමයි අසමෝදගම් හොඳයි නේද වනේ. ඒ කියන්නේ අපි අර හිතුවට නිකන් අර මේ ඒ කියන්නේ යුරෝපේ හිටියට අපිට අර ලංකාවේ සමහර දේවල් හරියට ඇඟට උනනවා තාම. ඇඟට අල්ලනවා තාම. අඹ ගෙඩි 3ක් තියෙනවා. 4ක් තිබ්බයි එකක් දුන්න යාළුවෙක්ට. ඊට පස්සේ සමහන් පැකට් එක පෙට්ටියක් තියෙනවා. විනාකිරි බෝතලයක් තියෙනවා. කොල්මන්ස් එකේ විනාකිරි. හොඳ විනාකිරි. ඊට පස්සේ මෙතන තියෙනවා ළමයි හීන් බෝවිටිය තේ, නිල් කටරොළු තේ, ඊට පස්සේ සූදුරු උළුහාල් තේ, ඒ වගේ තේ වර්ග ටිකක්. ඒව නම් මං ගෙනාවේ ගොඩක්ම මේ මගේ ප්‍රෙග්නන්ට් යාළුවෙක් ඉන්නවා. එයාට රික්වෙස්ට් කරා යා අනේ මට බලන්න මේ ටිකක් ගෙනත් දෙන්නකෝ කියලා. මං එයාගෙන් ඇහුවා මොන හරි ගෙනල්ල ඕනේද කියලා. මොකද අයියට ලංකාවෙන් ගොඩක් බඩු ගේන්න නැහැ. මෙහෙන් බඩු ගෙනියන්න තිබ්බට මේ ලංකාවෙන් ගෙන තිබ්බේ නැහැ. මොකද හදිස්සියේ ගිය නිසා සහ රේපත් එක්ක මේ ඉතින් යා රික්වෙස්ට් කරා මේ ටික මම මේ ටිකක් ගන්න කිව්වා. ඊට පස්සේ ප්‍රීමියම් තේ පැකට් එක මේවත් තව ගොඩක් තිබ්බා. ඒවා දුන්නා මේ
මේ යාළුවන්ට මේ වැඩ කරන තැන් වලට දුන්නා මේවා ගොඩක්. ඊට පස්සේ මෙතන අශ්වගන්ධ එකක් තියෙනවා. අශ්වගන්ධ කියන්නේ අබාලච්ච මනචර එකක් නෙමෙයි යන්නේ. අශ්වගන්ධ කියන්නේ ඇඟේ ශක්තිය එන බොන එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා කරපිංචතේ වැල්පෙනෙල මට පොඩ හැම්බරිසා වගේ යන්නේ. වැල්පෙනෙල තියෙනවා ඒ වගේ. මේ IDEX එකේ හෙඩ් ෆාස්ට් එකක් තියෙනවා. මේක නම් මාර හොඳයි. මේක නම් මට මාර වටිනවා. මෙහෙදි මම පාවිච්චි කරන්නේ මේක හදිසිය කියලා. මට සමහර වෙලාවට ඔය රස්නේ වැඩිනවා. මේ මොළොක් එක්කම හැදෙනවනේ. ඒක. මෙතන ගොරකා තියෙනවා. කුරුඳු තියෙනවා. එනසාල් තියෙනවා. මේ එනසාල් චූටි බ්‍රැකට් එක 825. එනසාල් ගණන්. ඊට පස්සේ මෙතන අබ තියෙනවා. ඊට පස්සේ මේ මොනවද? යාපනයේ 3-5 කුඩු එකක්. ඒක හොඳයි. good good. අපේ අයියා හොඳයි නේ. අනේ මලේ තියෙන පොඩ්ඩක්. හරිස්චන්ද්‍රගේ තල කැරලි එක. තල කැරලි පැකට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා කරවල. තලපත් කරවල. මේවා තමයි අත්‍යවශ්‍යම දේවල්. සාමාන්‍යයෙන් මේ හොයාගන්න අඩුම දේවල්. චිකන් ස්ටොක් පවුඩර් තියෙනවා. අනේ හරි ෂොක් කරේ වතරයි. ඊට පස්සේ මෙතනක් තියෙන කරවල. pretty sure මොකද මට කට්ට කරවල කෑල්ලක් සුපිරි. ඊට පස්සේ මෙතන තියෙනවා කීරමින්. අනේ ලින්න කරවල. ඊට පස්සේ මෙතන මාමයිට් එකක් තියෙනවා. මම නිකන් රස බලන්න අතක මාමයිට් එකක් ගේන්න කිව්වා. ඊට පස්සේ මෙතන තියෙනවා බැනියන් ළමයි. ඔයගොල්ලෝ පිළිගන්න මට ඉතාලියේ බැනියන් තාම හම්බුනේ නැහැ. හරිද? මේ normal shirt වගේ තමයි මම අඳින්නේ. ගිය පාරේ ආලුවෙට්ට කියලා ගෙන්න ගත්තා ලංකාවෙන් බැනියවක්. බැනියන් දෙකක්. ඒ බැනියන් දෙක තියෙනවා. මේ බැනියන් හතරක් ගෙන්න ගත්ත එක නිසා මේ මොකද මෙහෙ බැනියන් නැහැ. ඒක සීන් එක මාර සීන් එකක්. තාපා පඩම් පැකට් දෙකක් තියෙනවා. මේ මොනවද ගම්බිරි ස්කූල් පැකට් එකක් තියෙනවා. ඊට පස්සේ මම යාර කියලා කුරක්කම් පිටි ගෙන්න ගත්තා. මොකද කුරක්කම් මම මෙහි බොනවා. මම හරි ආසයි කුරක්කම් බොන්න. මෙහි ඉතින් හොඳම කුරක්කම් හොයාගන්න තියෙනව නැත්තේ නෑ කඩවල් වල. ඒ ඉතින් ලංකාවෙන් එන එක ඉතින් අරන් එන කියලා කිව්වා. ඊට පස්සේ මම ගෙන්න ගත්තා. ඔයගොල්ලෝ දන්නවද තර්ෂණ කියලා ඩිසයිනර් කෙනෙක් ඉන්නේ ලංකාවේ. එයාගෙන් shirts දෙකක් because I was waiting for this moment. මේ හරිම ලස්සනයි ඒකේ ඩිසයින්ස් හොඳද මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ වගේ බෑග් එකක් තියෙනවා. මේ වගේ පැක් කරලා ඉවරලා තියෙනවා. මේ සාමාන්‍යයෙන් මේ එකක් රුපියල් 12000ක් වගේ වුණා. but I love the fabric hand printed. හරිම ලස්සනයි. ඔයගොල්ලන් පේනවද දන්නේ මේකේ ගාන මෙතන ගහලා නැහැ. ඔව් 12000 කොහමද ඔක්කොටම 25ක් වගේ ගියා ඒ වගේ ගාන. මේක අත් කොට එකක් රෝස පාට දම් පාට මික්ස් වෙලා තියෙන හරිම ලස්සන ඩිසයින් එකක්. මොනර පිහාඩු තියෙන ඔයගොල්ලන් පේනවා ඇති නේද? මොනම ලස්සනයි. හරිද? ඊට පස්සේ ඒක එකක්. හරිද? තව එකක් තියෙනවා. දෙකක් ඕඩර් කරා. ඊයටයි මටයි මාරුවට අඳින්න පුළුවන්. ඒක මම අඳිනවා මේක මම අඳිනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අපි දෙන්නගේම sizes එක. Wow, this is so beautiful. Wow. මේකේ fabric එක ඔයගලන්ට පේනවාද දැක්ක ගමන් අර normal අර මේ viscose වගේ එකක් නෙමෙයි හරිම ලස්සන fabric එකක්. fabric එකට තමයි ගොඩාක් ලොකු ගාණක් මම හිතන්නේ යන්නේ. මම හිතනවා හරියටම size එකක් ඇති කියලා. ඉතින් මේ දෙක එතනින් එහෙම. හරිද? ඊට පස්සේ අර කියලාගමු. ඒ බෑග් එකත් ලස්සනයි එයාගේ. ඊට පස්සේ තව තියෙනවා ලස්සන දෙයක් මොකක්ද දන්නවද? මැටි පිංගම් ගෙනාවා. මැටි පිංගම් වගේ ගියන්නේ. මෙන්න මේ වගේ නිකන් පොඩි බෝල් එකක් තිබ්බා. මේ ලේඩි ජේ එකෙන් ගත්තේ. ලේඩි ජේ එකේ හරි අඩුයි මේවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද ළමයි අර මම ඔයගලන්ට පෙන්නුවේ කලින් අර මේ අර අලියත්තු වගේ ඒවා. ඒ අලියත්තු වගේ එකක් අපි අය 6ක් දොක දරන් දෙන්නේ රුපියල් 6000කට. එකක් රුපියල් 1000කට වගේ. හැබැයි ලේඩි ජේ එකේ අපි බලුවා ඒ වගේ රුපියල් 3000ක. ඒතර ලොකු ලාභයක් ඒගොල්ලෝ තියාගෙන ඉන්නේ. අසදාන. නෑ ඉතින් එහෙම අසදාන කියන්න බෑ. මේ ළමයි පිංගම්. මැටි පිංගම් ඉතින් වීඩියෝස් වැඩවලට ඕන වෙයි කියලා හිතලා මම ඉතින් නිකන් එනකේ ගෙන්න ගත්තා. ඉතින් පරිස්සමට යාගේ හෑන්ඩ් ලගේජ් එකේ දාගෙන මැටි පිංගම් 6ක් තියෙනවා. මෙතනින් දෙක යාළුවෝ දෙන්නෙක්ට දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ රික්වෙස්ට් කරානේ පුළුවන් නම් අරන් එන්නකෝ කියලා. මේ ඉතින් මැටි පිංගම් 6කුත් තියෙනවා මෙතන. ඒ 6ත් යාළුවන්ට දෙන්න ඕනේ. 6න් දෙකක් මන් තියා ගන්නවා. දෙක යාළුවන්ට දෙනවා. අපි අයියා හොඳට පැක් කරගෙන ආවිල්ලා good very good. හරිද? ඊට පස්සේ මේක මේ අපේ ෆෑන් කෙනෙක් දුන්නේ. ඔය කමෙන්ට් සෙක්ෂන් එකේ ඇති රසිතා යසන්ති කියලා. එයා ගොඩක් කල් ඉඳන් මේක ගොඩක් කල් තමයි හදලා තියෙන්නේ මේක දුන්නේ. මේක නිකන් මේ අයියා ඉන්නේ. කොණ්ඩේ බොකුටු. හරි ෂොක්. thank you very much අනේ. හරිම ෂොක්. හරිද? ඊට පස්සේ විතර තව තියෙනවා රණවරා පැකට්ස් මේ වගේ. ඒවා දෙකක් තියෙනවා. තව බෙලිමල් පැකට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ කොළ කැඳ වැල්පෙනෙලා අර මං කලින් පෙන්නපු එකේ මේවා. ඊට පස්සේ තව ගෙන්න ගත්ත ළමයි මේ
පොල් කටු හැඳ ටිකක් මේ බත් වලට මේ හොදි වලට. මොකද තියෙන පොල් කටු හැඳ හතරක් තිබ්බ හතරෙන් දෙකක්ම කැඩිලා එන ගැලවෙනවා ඒව. තව මේ පන්කොළ පන් නෙමෙයි මේ මොනවද මේ පුස් මොනවද? අදන් යන්නේ අපි ඒ හරි ඉස්සර වෙන ඒවෙන් හදපු පිඟානක් මේ. ඒක නිකන් ඉතින් ගෙන්න ගත්තා නිකන් මොනවද පපඩම් ටිකක් හරි දාලා තියන අර ට්‍රැඩිෂනල් විදිහට කෑම හදද්දි. ඊපස්සේ ජින්ජර් බිස්කට් එකක් තියෙනවා. ඒකත් මම ආසාවෙන් ගෙන ගත්තා. හවායන් කුකීස් එකක්. නයිස් එකක්. ඊට පස්සේ කොත්තුමී පැකට් එකකුත් අපි අයියා ගෙනල්ලා. ඊට පස්සේ පස් පංගුව නිකන් අර කෑලි පස් පංගුව පැකට් එකක්. ඊට පස්සේ තව තියෙනවා මේ මොනවද සෝයා දෙකක් තියෙනවා. මේක කුකුල් මස් රස අඹුල් තියලා. මම හිතන්නේ රස 10ක විතර සෝයා 10ක් තිබ්බනේ. ඊට පස්සේ තව බෙලිමල් පැකට් එකක් තියෙනවා. ඊට පස්සේ අර වගේම වැල් පෙනෙල කරපිංච පැකට් එකයි. මේ අපේ අම්මා මොන හරි චුට්ටක් එවලා තියෙනවා මොනවද මන්දා. ඊට පස්සේ මේ බැදපු තුන පහ මේ මැක් කරි එකේ තුන පහ වර්ග හරිම රසයි. මේ ආයි අර උඹල කඩ පවුඩර් මිශ්‍රණයක්. හරිද? තාමට ෆ්‍රෙෂ් දේවලුත් හම්බුණා. ඉන්නකො මම අරන් එන්න. අනේ ඉතින් මේ බලන්න ෆ්‍රිජ් එකෙන් අරන් ආවා මම ආව ගමන් ෆ්‍රිජ් එකට දැම්මා. මෙතන තියෙනවා වම්බඩු මෝජෝ එකක්. අනේ මේ කවුරු හරි මගේ ලොකු මම එහෙම දන්නේ නැහැ. මගේ යාළුවෙක්ගේ යාළුවෙක් මේ. ඉතින් මටත් එක්ක හදලා එවලා යාට හදපු. එයාගේ වම්බඩු මෝජෝ එකක් අරන් ආවා. එයාගේ බෙහෙත් බඩු වගේකුයි. ඒ ටික අරන් එනකොට එයා ඉතින් මටත් මේක හදලා දීලා thank you. හරිම රසයි. ඒක හරිම crispy. ඊට පස්සේ මෙතන තියෙනවා මිනු ගන්න පෙන්නන්න පොඩ්ඩක්. හරිද? මේක හරිම රසයි. හරිම ෂෝක්. රසම රස දොදොල් කෑල්ලක් තියෙනවා. මට ඒක දැන් අල්ලන්න බෑ. මොකද ඒක දොදොල් නිසා. මේ හරිම රසයි දොදොල් එක. නැන්දම්ම තමයි හදලා ඉවලා තියෙන්නේ. very good. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා පොලොස් එකක්. පොලොස් එකත් එයාගේ අම්මා හරි නැන්ද හරි කවුරු හරි හදලා ඉවලා තියෙන්නේ. හරිද? ඒකත් හරිම රසයි. ඒක හරිම උමනාවෙන් හිටිය කෑමක්. මේ කාලෙකින් කෑවේ. මෙතන මුං කෑවුනුයි මේ පැණි කෑවුන් තියෙන මාර රසයි මේ පැණි කෑවුන් ගාත. ඒකත් නැන්දම්ම මම හිතන්නේ හදලා ඉවලා තියෙන්නේ. මේ කොහමද ඒ ටික ඔක්කොම යාට හදලා ඉවලා තිබ්බේවා. මේ තව තියෙනවා පොතේ. අවසාන වශයෙන් ලබ්බක් තියෙනවා. ලංකාවේ ගස් ලැබු හරිම රසයි. යකෝ රුපියල් 216යි මේ ගස් ලැබු ගෙඩියට. මෙහෙම මේ වගේ ඔයගොල්ලෝ පිළිගන්නද ළමයි මේ පළුවක් භාගයක් යුරෝ 6ක් වෙනවා. යුරෝ 6ක් කියන්නේ රුපියල් 2500කට විතර කිට්ටුයි. yes 2500කට කිට්ටුයි. රුපියල් 5000ක් විතර වටින ගස් ලැබු ගෙඩියක් මේ හරියට බැලුවොත්. කිලෝ 1.800ක් වෙනවා. කිලෝ 2ක් almost. ඒ වුණාට මේ රස මෙහි රස වගේ නෙමෙයි. මෙහෙට එන්නේ ගොඩක් ඔය බ්‍රසීලියන් කන්ට්‍රීස් වලින් එන ගස් ලැබු වර්ග. ඒ පැත්තේ ට්‍රොපිකල් කන්ට්‍රීස් වලින් මේ වගේ රස නැහැ ඉතින්. හරිම රසයි. ඉතින් ඔය ටික තමයි යන්නේ මගේ බඩු තව තිබ්බා. ඒවා මේ ඉතින් දුන්නා. තව යාළුවන්ගේ බඩු වගේක් ගෙනාවා. යාගේ යාළුවන්ගේ මගේ යාළුවෙක්ගේ බඩු වගේ. ඒ වගේ ඒවා ගෙනාවා. ඉතින් ඒවත් එක බඩු පිරුණා. පුළුවන් විදිහට තමයි මේ ඔක්කොම එකතු කරගත්තේ. මෙතන කොහොම හරි වටින දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මට මෙතන තව බෙදන්න දේවල් තියෙනවා. අර මං කිව්වේ ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට බෙදන්න තියෙනවා. තව යාළුවෝ වගේකට බෙදන්න තියෙනවා. මෙතන මැටි පිඟන් වගේක් තියෙනවා බෙදන්න. කොහොම හරි හරිම සන්තෝෂ. රාස්ටේ මෙතන මේ අවුව වදිනවානේ මට. මේ කොහමරි හරිම සන්තෝෂයි. හිත පිරෙන්න තැඹිලි ගෙඩියක් බිව්වා. තව ඊට පස්සේ කෑවා බිව්වා. තව කණ්ඩ බොන්න තියනවා ගොඩක් දේවල්. සෝරි අනේ මම මෙතනට ආව මොකද එතන රස්නේ වැඩි. හරිද? ඉතින් ඔයවත් එක්ක හරිම ස්වීට් මේ අපේ අම්මා ඒවලා තිබ්බා ඒවා මේවා සිද්ධාලේප. අපේ අම්මට ලොකුවට මේ පාර බඩු එකතු කරගෙන හම්බුනේ ගිය පාර වගේ. මොකද අයියා එක දවසයි අපේ ගෙදර හිටියේ මේ පාර. ගිය පාර නම් දවස් 3ක් විතර හිටියානේ. ප්ලස් අපේ අම්මගේ බඩ පොඩ්ඩක් සමහර වෙලා අපේ අම්මා ඉස්පිරිතාලේ ගිහිල්ලා තිබ්බා. ඒ ආව ඊට පස්සේ නවත්තගෙන මොනවද මම ටෙස්ට් වගේක් කරන්න එක දවසක්. ඒ අයියා එන දවසට කලින් දවසම හරියටම නවත්තගෙන තිනා. අම්මා අන්තිම මොහොතේ ඔක්කොම එකතු කරගන්න හින්දියා. දැන් නම් හොඳයි යාට. මේ ඒ වුණාට ඒකෙන් මේව කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඒක පහවදා අර තව ඔයගොල්ලෝ දැක්කද නැහැ හුස්ම ෆවුන්ඩේෂන් එකේ රෝද පුටුවක් දෙන්න ගියා. ඒකට පහවදා. ඉතින් අයියා ඒකෙන් පොඩ මගේ ඇරුණා. අයියාට එක දවසයි හරියට බැලුවොත් මේ අම්මත් එක්ක කාලය ගත කරන්න උනේ අපේ. ඊට පස්සේ ඉතුරු දවස් ටික ඒගොල්ලන් ගියා ගාත්. ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ vlog එක බලන්නේ නැති අන්තිම දවසේ ආ vlog එකක් කරා ගාල්ලේ කොටුවෙත් එක්ක ඔය මේ ගිහිල්ලා ස්පා සිලෝන් ගිහිල්ලා මසාජ් දාගෙන ඊට පස්සේ අයියා මල්ලිත් එක්ක ඇවිදින්න ගිහිල්ලා ඔහොම පොඩි vlogs වගේක් කරලා තිබ්බ ගාල්ලේ. ඒ අරුණම ලොකුවට යා vlogs කරේ නැහැ. මොකද මම ඔයාලට කලින්ම කියවනේ වීඩියෝස් වල යා ගියේ වැඩ වගේකට ඒ වැඩ වගේක් කරගන්න ඒවත් එක්ක යා බිසි වුණා. අන්තිම දවසේ ඉතින් යා ඔයාලකට හිතලා vlog එකක් කරා පොඩි වීඩියෝ එකක් කරා. ඉතින් ඔයාලා ගිහලා බලන්න එක බැලුවේ නැත්තම්. ඉතින් මගේ ලස්සන බඩු ටික තියෙනවා මෙතන. හරිම සතුටුයි. මගේ ෂර්ට් දෙක තියෙනවා මෙතන. හරිම සතුටුයි. ෂර්ට් දෙකත් ගොඩක් සතුටින් ඉන්නේ. මමත් ගොඩක් සතුටින් ඉන්නේ. මගේ බඩු ටිකත් ගොඩක් සතුටින් ඉන්නේ. දැන් මේ ටික ඔක්කොම වාස් කරන්න ඕනේ. ඒක තමයි තියෙන ලොකු අමාරු රාජකාරිය. දැන් හරිය එන්න කලින් මේ ටික ඔක්කොම වාස් කරලා පිළිවෙලක් කරලා බෙදන්න තියෙනවා බෙදලා වර්ග කරලා ඔක්කොම කරලා තියා ගන්න ඕනේ. ඉතින් ඔයගලන්ට thank you very much වීඩියෝ එක බලුවාට මම මේ ඔයගලන්ට මං හිතන්නේ වීඩියෝ එක පුරාම පේන්න තිබ්බා කොච්චර සතුටින්ද ඉන්නේ කියලා. හරිද? ඉතින් අපි කොච්චර ලංකාවෙන් ඈත හිටියත් ලංකාවේ කියන දේවල් අපිට මිස් වෙනවා. ලංකාවේ අපේ අයව ඊට අමතරව
මම ලංකාවේ ලොකුවට මිස් වෙන්න නම් ලොකුවට නෑ ඉතින් අම්මා තාත්තා තමයි ඒගොල්ලන්ගේ දින ඕනලක බලන්න පුළුවන් එහෙම ලොකුවට ඒ කියන්නේ එයාලා මට එහෙම කරදර කරන්නේ නෑ එහෙම මැචුවර්ඩ් අපි හැමෝම ඉතින් දැන් ඒත් මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ වගේ හම්බ වෙන්න ඕනේ බොහෝ දුරට ලංකාවට එනවා නැත්තම් මග කොහේ රටකදී හරි හම්බ වෙනවා ඉතින් හිතාගෙන නෑ තාම මේක කොහොම හරි ඉතින් අර අපිට ඉතින් කොච්චර ලංකාවෙන් ඈත හිටියත් අපි කොච්චර ලංකාවට ඒ කියන්නේ දුරින් හිටියත් අපිට මේ දේවල් මිස් වෙන දේවල් තියෙනවා සමහර වෙලාවට. ඒ කියන්නේ කොච්චර අපි බෙහෙත් බිව්වත් මේ බලන්න දාඩි. කොච්චර අපි බෙහෙත් බිව්වත් සමහර වෙලාවට අසමෝදකම් එකක් බොන්න ඕන වෙනවා. සමහර වෙලාවට සිද්ධාලේ ටිකක් ගන්න ඕන වෙනවා. අර ඒ වගේ මෙහි කොච්චර ලොකු ටෙක්නොලොජි වගේ සීන් එකක තියෙනවා. සමහර වෙලාවට අපි කොච්චර ඉතාලි කෑම කෑවත් අපිට බත් ටිකක් කන්න ඕන වෙනවා කරෝල ටිකක් තෙල් දාලා. එහෙම. අපිට මාමයිට මිස් වෙනවා සමහර වෙලාවට. ඒ වගේ සෝයා මීට් එකක් කන්න ආස හිතෙනවා ඒ වගේ. ඉතින් ඒක ඔයගොල්ලන්ටත් ලංකාවේ ඉන්නවා නම් තැඹිලි ගෙඩියක් එහෙම බීලා තියෙන ඒ කියන්නේ දෙයක් නැති වෙන්න ඕනෙලුනේ අගේ වැඩි වෙන ඒක නිසා හොඳට ලංකාවේ කෑම බීම කන්න බොන්න. ඒක හරි වටිනවා. ඉතින් thank you very much ඔයගොල්ලන්ට වීඩියෝ එක බලන් හිටියට. කලින් වීඩියෝස් බලලා නැත්නම් බලන්න. මම අයියා නැති වෙලාවේ ටොස්කානාගේ ට්‍රිප් එක තියෙනවා. ඒකේ තව දාන්න තියෙනවා වීඩියෝස් ඒවත් දාන්න. අයියාගේ vlog එක බලන්න. මගේ මේ vlog එක බලුවා වගේම. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම thank you. අපි දැන් 200k වලට ළඟින් ඉන්නේ. subscribe කරලා නැත්නම් subscribe උත් කරලා මට පොඩි support එකකුත් දෙන්න 200k වලට යන්න. ඉතින් thank you very much. අපි ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිලෙන්නම්. ciao.